can go කැනඩා රැකියා බැර්තු Welcome to Kango YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ කියන්නේ notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ පළතුරු ගොවිපළ සේවයේ තියෙන job vacancy එකක් ගැන. ඉතින් මේ job එක දාලා තියෙන්නේ කැනඩාවේ CK Greenhouse Limited කියන company එකෙන්. ඉතින් මේ company එකෙන් තමයි ඔයාලට මේ job offer එක දෙන්නේ. ලෝකයේ ඕනම තැනක සිට අයදුම් කරන්න පුළුවන් ලෝකයේ හැමෝම වගේ මේකට අයදුම් කරනවා. ඉතින් chance එකක් ලැබුණොත් ඒක ඔයාලගේ ජීවිතයට ලැබෙන ලොකු turning point එකක්. ඉතින් මීට අමතරව තවත් දෙයක් අදහස් කරනවා මම ඔයාලට මතක් කරනවා. ඔයාලට මිලදී ගන්න පුළුවන් දැනට ලංකාවේ පළවෙනි පාට හඳුන්වා දීලා තියෙන ලංකාව කෙනෙක්ගේ වැඩක් මේක. ඒරොප්පේට යන රහස් ක්‍රම කියන පොතක් හදලා තියෙනවා. මේකේ ඇත්තටම මේ මිලට වටිනාකමක් දෙන්න බැරි තරම් මිල කළ නොහැකි තරම් වටිනාකමක් තියෙන ගොඩක් වටින පොතක් මේ ඒරොප්පේට යන රහස් ක්‍රම කියන පොත. ඉතින් පොත මිලදී ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ description සහ comments වල පළවෙනි link එකේ තියෙනවා දාලා. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ පොත මිලදී ගන්න. අනිවාර්යෙන් ඒකේ අවසානයේ තියෙනවා හොඳට පල්ලෙහාට ගියහම බලන්න එකේ ඉඳලා 72ක් තියෙනවා මාතෘකා. ඒ 72ම කියවන්න. එතකොට ඔයාලට පුළුවන් මෙච්චර වටින දෙයක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවාද කියලා. ඉතින් රට යන්න අනිවාර්යයෙන්ම කොයි පැත්තකින් හරි ඔයාලට ක්‍රමයක් සහ අදහසක් හොඳ අදහසක් අරගෙන තනියෙන්ම අයදුම් කරන්න පුළුවන් හැම විස්තරයක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ try කරන්න කියලා මම මතක් කරලා සිටිනවා. ඉතින් අද කියන්නනේ job එක vegetable farm workers ලටනේ salary එක පැයකට Canadian dollars 19යිලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 7ක් ඕගොල්ලන්ට earn කරන්න පුළුවන්. ඉතින් permanent විදිහට ගන්නේ. එතකොට අවුරුදු 2ක් 3ක් යද්දී ඔයාලට කැනඩාවේ PR apply කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වගේ පවුල අයවත් ඒ රටට ගෙන්න ගන්න පුළුවන්. භාෂාව ඉංග්‍රීසි භාෂාව ඉල්ලන්නේ. ඉතින් ඉංග්‍රීසිත් අනිවාර්යෙන් ඕනේ. මොකද කැනඩාව කියන්නේ ලෝකයේ දියුණු රටක්. ඒ වගේ රටකට යන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට භාෂාව අවම මට්ටමින් හරි ඕනේ. ඉතින් ඔන්න ඉංග්‍රීසි කෝස් එකක් කරන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට. ඒරෝප්පේට යන රහස් ක්‍රම පොත ගත්තොත් එයාලා ඉංග්‍රීසි භාෂාව කොහොමද හසුරවන්නේ කියලාත් ලොකු විස්තරයක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලලා ඒ අදාළ විදිහට ඔයාලට ඉගෙනගෙන මේ එතකොට රටකට යන රහස් ටිකක් දැනගෙන මේ හැමදේම එකම පොතකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඩිලිවරි ගාස්තුවක් ගෙවන්න නෑ. ඔයාට එනකම් බලන් ඉන්න නෑ. ඔයා සල්ලි ගෙවපු ගමන් ඒ වෙලෙම ඔයාට පොත අරගත්ත බැලුවා. ඉතින් එක අකුරක්වත් මිස් කරන්න එපා කියලා ඉල්ලනවා. මොකද ඒ තරම් වටින පොතක් ඔයාලට මේ එයාලා අරගෙන අවිලා තියෙනවා. ඉතින් හරි මේ job එකට ඔයගොල්ලන්ට අයදුම් කරන්න මේ වීඩියෝ එකේ description වල තියෙන second link එකකින් Cango app එකට ගිහිල්ලා ඔයා Canadian standard එකට CV එකක් හදන්න. CV එක හදලා ඔයාගේ cover letter එකක් ඉල්ලලා තියෙනවනේ ඒ දේවල් බලලා මේ හැම job එකක්ම Cango app එකේ තියෙනවා. ඔයාට පුළුවන් ඒකේ හොඳට විස්තරය බලන්න. බලලා ඉවරලා අවසානයේදී තියෙන how to apply කියලා email එකක්. මෙන්න මේ email එකට තමයි ඔයාගේ CV එක ඔයාට send කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම send කරන්න. හැමෝම send කරන්න. මොකද chance එකක් ලැබුණොත් ඔයාගේ luck එක අනුව ඔයාට chance එකක් ලැබුණොත් ඒක ලොකු අවස්ථාවක්. එහෙම ලැබුණ නැති වුණත් මං කියනවාට ඔයාලා ඒරෝපේට යන රහස් ක්‍රම පොත අරගන්න. එතනින් ඔයාට පුළුවන් රටකට යන හොඳම ක්‍රමය හොඳම විදිහට අනිවාර්යයෙන්ම රටකට යන්න අවස්ථාව හොඳම තැනින් අවබෝධ කරගන්න. ඉතින් ඒජන්සි එකක් නැතුව අයදුම් කරන්න පුළුවන්. ඒජන්සි එකකින් ඔයගොල්ලෝ යනවා නම් ඔයාලට බොරු කරන්න නැතුව ඔයාලා අහුවෙන්නේ නැතුව හැම තොරතුරක්ම දැනගෙන ඔයගොල්ලන්ට රට යන්න අනිවාර්යයෙන්ම ඒරෝපේට යන රහස් ක්‍රම පොත මිලදී ගන්න. ඉතින් වීඩියෝ description සහ comments වල පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් try කරන්න. හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරන ගමන්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්